Hi guys, ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඔයා හાર્ඩ් වර්ක් කරන්න ඕනේ නැත්තේ ඇයි? එහෙමත් නැත්නම් කිව්වොත් හાર્ඩ් වර්ක් කරාට හරියන්නේ නැත්තේ ඇයි? කල්පනා කරලා බලන්න ට්‍රක් ඩ්‍රයිවර්ස්ලා, කන්ස්ට්‍රක්ෂන් වර්කර්ස්ලා, ගෙදරට ඔයගොල්ලෝගේ ගෙදර කුණු අරගෙන යන මනුස්සයා කොච්චර මහන්සි වෙනවද දවසකට? ඒගොල්ලෝ සැටිස්ෆයි වෙන ලයිෆ් එක ඒගොල්ලන්ට ගත කරන්න හම්බෙනවා ඇති කියලා හිතනවද? සමහර මිනිස්සු දවස කෑම බීමවත් හරියට මැනේජ් කරගන්න හෙන අමාරුවෙන්. ළමයින්ට කන්න බොන්න දෙන්න ඒගොල්ලොන්ගේ ඩියුකේෂන් ගැන හිතන්න කොච්චර ඔරි වෙනවද කියන එක ඔයා දන්නේ නැහැ. මම එක්ස්පීරියන්ස් කරලා තියෙන දේවල් මම සමහර වෙලාවලට මනුස්සයත් එක්ක කතා කරද්දී මම පාරේ යද්දී කවුරු හරි කන්න ඉල්ලද්දී ඒ දුක ඒ ෆීලිං එක ඇත්තට මට කියන්න හරි අමාරුයි. මොකද ඒගොල්ලොන්ට දැනෙන දේ ගැන ඔගොල්ලෝ සමහර කට්ටිය දන්නේ නැහැ. ඒගොල්ලෝ ප්‍රශ්නයක් නැහැ. මෙහෙම අර ඒ මනුස්සයා එච්චර මහන්සි වෙලත් ඒ මනුස්සයා බඩගින්නේ නා. ඉතින් හිතලා බලන්න ඔයා කොච්චර හાર્ඩ් වර්ක් කරත් හරියයිද කියන තැන ඔයා ඒ ප්‍රශ්නේ ඔයාගෙන්ම අහලා බලන්න. මම අද කියන්න යනවා ඉම්පෝර්ටන්ට්ම කාරණා තුනක් මම මගේ ජීවිතේ ඇත්තටම මම ගත්තොත් එහෙම මීටර් 2.2 වගේ කාමරයක ඉඳලා හරි මීට අවුරුදු ගානකට කලින් තව මගේ යාළුවෙක් එක්ක එතන ඉඳලා මේ වෙද්දී මම මගේ ජීවිතයට ස්කිල්ස් එකතු කරගෙන තියෙනවා. මම මේ වෙද්දී කෝසස් ෆලෝ කරලා ඩිප්ලෝමස් ෆලෝ කරලා ඒ හැම දෙයක්ම මට මගේ ජීවිතයට මම එකතු කරගෙන සහ මම ෆයිනෑන්ෂියලි ගත්තොත් මම යම් තාක් දුරකට ඉන්ඩිපෙන්ඩන්ට් මම සපෝට් ගන්නවා. හැබැයි මට කියන්න පුළුවන් බය නැතුව මගේ ගොඩක් දේවල් මම තනියම තමයි කරගන්නේ කියලා. මම සපෝට් කරන සහෝදරයෝන්ගේ යාළුවෝන්ගේ ගෙදර කට්ටියගේ සපෝට් ගන්නව නැත්තේ නෑ. අවශ්‍යතාවයක් වුණාම මම උදව්වක් අරගන්නවා. හැබැයි මම මගේ ජීවිතේ පුළුවන් තරම් මම ඉන්ඩිපෙන්ඩන්ට් වුණා. සහ මම මගේ රෙන්ට් එක මම ගෙවනවා, මගේ ලයිට් බිල් වතුර බිල් මම මගේ කන කෑම එකට මම ඒ දේවල් වලට මමමයි වියදම් කරගන්නේ. ඉතින් මට ඒ තැනට එන්න හෙල්ප්ෆුල් වෙච්ච මම හිතපු මම දැකපු කාරණා තුනක් මම අද ඔයගොල්ලන්ට කියන්න යනවා. මොකක්ද ඔයා ප්ලේ කරන ගේම් එක? ඒක ඔයා අනිවාර්යෙන් දැනගන්න ඕනේ. මොකක්ද ඔයාගේ ගේම් එක? ඇත්තටම ඔයා කියන්නේ ගේම් එක කියන්නේ ඔයා සෙල්ලම් කරන්නේ මොන ෆීල්ඩ් එකේද? සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින්, IT, ටෙක් ගායි කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලා ඩොක්ටර් කෙනෙක් ගත්තොත් ඒ පැත්තෙන්ද ඔයාගේ ගේම් එක ප්ලේ කරන්නේ. එහෙම නැත්නම් බිස්නස්මන් කෙනෙක්ගේ රෝල් එකද ඔයා ප්ලේ කරන්නේ. ඔයක දැනගන්න ඕනේ. ඔයා මොන ෆීල්ඩ් එකේද ඔයා මොන රෝල් එකද ප්ලේ කරන්න කියන එක ඔයා දැනගන්න ඕනේ. ඒක දැනගන්නේ නැතුව ඒක අයිඩෙන්ටිෆයි කරගන්න නැතුව කොච්චර ඔයා නොදන්න දෙයක් කොච්චර එල්ලිලා ඒ දෙයට මහන්සිලා කොච්චර මහන්සි වුණත් ඔයාට කවදාවත් ඔයා ඇචීව් කරන්න අවශ්‍ය තැනට යන්න බෑ. එහෙම වුණා නම් කන්ස්ට්‍රක්ෂන් වර්කර්ස්ලා වැඩ කරන විදිහට අවුරුදු 10ක් විතර වැඩ කරොත් එහෙම මේ ලෝකේ ඉන්න බිලියනපතියෝ බිහි වෙන්න ඕනේ කන්ස්ට්‍රක්ෂන් වර්කර්ස්ලාගේ. මොකද ඒගොල්ලෝ මහන්සි වෙන විදිහට ඒගොල්ලෝ ඒ හાર્ඩ් වර්ක් එක කාටවත් කරන්න බෑ. හරි අමාරුයි. මොකද සමහරලාට ඇස්වලට යකඩ කෑලි, ඇස්වලට කොන්ක්‍රීට් කෑලි එහෙම ගියාට පස්සේ වේදනාව ඕගොල්ලන්ට ඒක තේරෙන්නේ නැහැ. මම එක්ස්පීරියන්ස් කරලා තියෙනවා සමහර දේවල්. මම ජීවිතේ විඳලා තියෙනවා. මම ජීවිතේ අහලා තියෙනවා. ඒ දේවල් වලින් මම මේ ගත්ත දේවල් වලින් මම කියන්නේ. ඉතින් ඒක ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ. මොකද හේතුව ඕගොල්ලන්ට සමහරලාට හම්බෙලා ඇති එහෙම දේවල් ඔයා දැනගෙන ඇති. එක්ස්පීරියන්ස් කරලා ඇති. ඒ කොච්චර ඒ මිනිස්සු මහන්සි වෙනවද ඒ දේවල් ඒගොල්ලොන්ගේ ජීවිතේ ළමයින්ට ඒගොල්ලෝ කන්න බොන්න ඒගොල්ලොන්ගේ ජීවිතේ ගැට ගහගන්න කියන එක. ඉතින් ගේම් ප්ලෑන් එකක් තියාගන්න හරි ප්ලෑන් එකකට ඔයා ජීවිතේ ඉස්සරහ ගෙනියන්න. දෙවෙනි කාරණාව තමයි ඔයා කාත් එක්කද මේ ගේම් එක ප්ලේ කරන්නේ. උදාහරණයක් විදිහට ඔයාගේ සරවුන්ඩින් එක. එහෙම නැත්නම් ඔයාගේ සර්කල් එකේ කවුද ඉන්නේ? හැමදාම ඩ්‍රින්ක් එකට සෙට් වෙන ඔයා ෆ්‍රයිඩේ නයිට් සැටර්ඩේ නයිට් සෙට් වෙන යාළු සෙට් එකක්ද ඔයාට ඉන්නේ? පාටි බයින්න මියුසික් මොනවාද බෑන්ඩ්ස් ප්ලේ කරන ඒවට ෆන්ක්ෂන්ස් වලට ෆෙස්ටිවල්ස් වලට යන සෙට් එකක්ම විතරද ඔයාට ඉන්නේ? මචං ජිම් එකට යමු. මචං අද අපි එළියෙන් කන්නද අපි හොඳ මීල් එකක් හදාගෙන අපි සෙට් වෙලා හොඳ කෑමක් හදා අරගමු. මචං මේ පොත කියවපන්. මේ පොත ඔයාට උඹට ගන්න දෙයක් තියෙනවා. හරි ඒ වගේ කොට්ටාශයක් දින්නේ. එහෙම නැත්නම් මචං සිගරට් ගහන්න එපා. හොඳ නෑ. උඹේ ඇඟට ඒක හොඳ නෑ. ඒක නිසා නවත්තපන්. පුළුවන් ඉක්මනට try කරලා නවත්තපන්. ඔක උඹට හොඳ නෑ. එහෙම කියන කට්ටියක්ද ඔයාගේ වටේ ඉන්නේ? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔයාව ගොඩ ගන්න පිරිසක්ද? එහෙම නැත්නම් ඔයාව හැමදාම වලට අදින පිරිසක්ද ඔයාගේ වටේ ඉන්නේ කියලා. මොකද මම try කරලා තියෙනවා මගේ සමහර යාළුවෝ ඇදගෙන යන්න සමහර තැන්වලදී වෙනස් වෙන්නේ නැහැ. ඉතින්
කරන්න දෙයක් නෑ. ඒ තැන්වලදී සෙල්ෆිෂ් වෙන්න කියන එක නෙමෙයි මම කියන්නේ. ඒ තැන්වලදී ඔයාගේ ජීවිතේ තෝරගෙන ඔයාගේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න ඒගොල්ලෝ ගැන බල ඒගොල්ලොන් කොට දාන්න ඕනේ. මොකද ඔයාගේ යාළුවෙක් නම් ඔයාට කවදාවත් අතාරින්න බෑ. ඔයා ඉස්සෙල්ලා ඔයා ගැන හිතලා ඔයා ගොඩ ගිහිල්ලා ඔයාට අවශ්‍ය දේවල් ඇචීව් කරලා ඒගොල්ලෝ ගැන සමහර වෙලාවට කියන්න බෑ. ඒ කාලෙ වෙද්දී ඒගොල්ලෝ නැති වෙන්නත් පුළුවන්. දෙමව්පියෝ වෙන්න පුළුවන්, සහෝදර සහෝදරියෝ, යාළුවෝ, ඒ හැම කැට්ටියටම මේක පොදුයි. හදන්න බැරි නම් අතාරින්න. හැබැයි පොඩ්ඩක් හරි ඒගොල්ලෝ ගැන හිතන්න. මොකද හේතුව ඔයාගේ යාළුවෙක් නම් මොකද ඒ බොන්ඩ් එක ඒ කෙනාගෙන් කොච්චර ඔයාගේ ජීවිතේ වටන කෙනෙක් වුණත් මම කියන්නේ අවශ්‍ය තැනකදී මේ මනුස්සයාට උදව් කරන්නවා පුළුවන් තරම් හම්බල් වෙන්න. හැබැයි ඔයාගේ ජීවිතේ හරි ගමන තෝරගෙන ඔයා යන්න ඔයාව වටන කට්ටිය පුළුවන් තරම් ඔයාගේ ජීවිතෙන් ඈත් කළා. ඊළඟ කාරණාව තමයි තුන්වෙනි කාරණාව. ඔයාට කියන්නේ ඔයාම හදාගන්න කාලයක් හිතාගන්න අවුරුදු 5ක් 10ක් ඒ කාලය ඇතුළතදී ඔයාට කොච්චර දේවල් ඇචීව් කරන්න පුළුවන්ද? දැන් ඔයාට ගෝල් එකක් තියෙනවා, ගෝල් එකට ගේම් ප්ලෑන් එකක් තියෙනවා. ඔයා කාත් එක්ක දී ගමන යන්නේ කියලා දන්නවා. තුන්වෙනියට ඔයා කොච්චර කාලෙකින් මොන වගේ දේවල් ප්‍රමාණයක් ඇචීව් කරන්න ඕනද කියලා දන්නවා. මේ දේවල් තුන ඔයා හරියට හදාගත්තොත් ඔයාට අවශ්‍ය දේ අනිවාර්යෙන් කරගන්න පුළුවන්. මොකද මගේ ෆිට්නස් ජර්නි එක පටන් අරගත්තේ මට අවුරුදු 14. හැබැයි මට කන්සිස්ටන්සි තිබ්බේ නෑ. මට ෆලෝ කරන්න කවුරුත් හිටියේ නෑ. මම දේවල් තනියම ස්ටඩි කරා. ඉතින් අවුරුදු 10කට ආසන්න කාලයක් මම තනියම ස්ටඩි කරලා තමයි මම අද වෙද්දී මම එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි. හැබැයි මම බේසික්ස් දේවල් මම දැනගත යුතු දේවල් මම අනිවාර්යෙන් දන්නවා. මම يعني කෙනෙක්ට දැක්කට පස්සේ මෙයා පොඩ්ඩක් හරි ස්පෝර්ට්ස් පැත්තට බර කෙනෙක් කියන එක තේරෙන්න හරි මම මගේ ෆිසික් එක මම හදාගෙන යනවා. සහ මම ඉස්සරහට මම මේක කන්ටිනියුත් කරනවා. ඉතින් ඒ වගේ පුළුවන් තරම් ඔයා ඒක ඒ දේවල් දැනගන්න සහ මම ඇචීව් කරන්න පුළුවන් කාල සීමාව ඇතුළත මට අවුරුද්දක් ඇතුළත බෑ සීබම් වගේ එකක් හදන්න. හරි? ඒකට ඔයා ස්ට්‍රක්චර් එකකට වැඩ කරන්න ඕනේ, ප්ලෑන් එකක් හදා ගන්න ඕනේ. මම කොහොමද ඒක කරන්නේ? මම නියුට්‍රිෂන් කොහොමද දෙන්න ඕනේ? මමගේ ෆිට්නස් කොහොමද තියන්නේ? රෙස්ට් එක කොහොමද දෙන්නේ? මේ දේවල් ඔයා දැනගන්න ඕනේ. සීබම් කියන්නේ කවුද කියලා දන්නේ නැත්නම් ඔයා බලන්න සර්ච් කරලා ඒ ෆිසික් එක ඒ ක්ලාසික් ෆිසික් එක හදාගන්න අවුරුද්දකින් දෙකකින් හරි අමාරුයි. ෆිට්නස් ජර්නි එක නැචරලි හදන්න කොහොමත් ගොඩක් අමාරුයි. ඉතින් කොච්චර කාලයක් යනවද කියන එක ෆිට්නස් වල ඉන්න කට්ටිය දන්නවා මම මේ කියන්නේ මොකද්ද කියලා. ඊළඟ දේ තමයි ඔයා නෝට්බුක් එකක් අරගන්න. ඔයා ෆෝන් එකේ නෝට්බුක් එක පාවිච්චි කරලා නම් කරන්න එපා. මොකද මම මේක එක්ස්පීරියන්ස් එකෙන් දන්න දෙයක්. මම ජර්නල් කරන්න try කරා ෆෝන් එකේ හරියන්නේ නැහැ. මේක දැනෙන්නේ නැහැ. මොකක්ද මේ අර ඕල්ඩ් ස්කූල් වෙන්න පුළුවන් තරම් ඒ කියන්නේ හැම දෙයක තිබෙ නෙමෙයි. මම කියන්නේ ඒ දේවල් වලදී සමහර තැන් තියෙනවා. මොකද පොතකුයි පෑනකුයි අරගෙන ලියද්දී ඒ දේ ෆීල් වෙනවා. නෝට්බුක් ඩිජිටල් වෙන්න ඕනේ තමයි. හැබැයි ඒක බදාගෙන මම ජර්නල් කරන්නෙත් ඒකේ, මම මගේ දේවල් ගෝල්ස් ලියන්නෙත් ඒකේ වගේ වුණාම ඒක පොඩ්ඩක් අවුල් පර්සනල් දෙයක් තමයි. ඒතකොට කාටත් ප්‍රයිවසි තියෙනවා තමයි. පුළුවන් තරම් try කරන්න පොතකට නෝට්බුක් එකක් අරගෙන ඒකේ ලියන්න. මොකද එතකොට ඔයාගේ බ්‍රේන් එකට උනත් යනවා. මම මේක ලිව්වා කියන්නේ මට පොඩි සහ ඔයා ඒක ලියන ගමන් ඔයා හිතනවා මේ දේවල් ගැන. ටයිප් කරා ඒක ඉවරයි වෙන ආය මැසේජ් එකක් ආවොත් ආය ඒකට යනවා. ෆෝකස් එක පුළුවන් තරම් තියාගන්න මම නම් කියන්නේ නෝට්බුක් එකක් තියාගන්න ලියන්න නෝට්බුක් එකේ. අවුරුදු 10කින් මට මෙතනට යන්න ඕනේ. මට ඒකට තියෙන ප්ලෑන් එක මේක. මම ඒකට මගේ වටේ මගේ එන්වයරන්මන්ට් එකේ හදාගන්න මිනිස්සු කොට්ටාසිය මේක. මම මේගොල්ලොත් එක තමයි මම මේ ගමන යන්නේ. සහ මම මේ අවුරුද්දේ මේ දේ ඇචීව් කරනවා. මේ අවුරුද්දේ මේ දේ ඇචීව් කරනවා. තව අවුරුදු 5කින් මම මේ දේ ඇචීව් කරනවා. මම අවුරුදු 10කින් මගේ ගෝල් එකට යනවා. ඒ දේවා ලියා ගන්න. මොකද ඒක ලියනවා කියන්නේ ඔයා මම මේ කියන දේ මා විශ්වාස කරලා මේ දේ කරන්න. ඔයා යන තැන අනිවාර්යෙන් ඒ ගමන ඔයා ඇත්තටම සාර්ථකව යනවා. සහ යම් බාධා එයි. හැබැයි ඔයා ඒ දේ ඔලුවට දාලා ඉවරයි. මොකද එතකොට ඒක එතනින් යන්නේ නැහැ. පුළුවන් තරම් ඔයාගේ සර්කල් එක ගැන හිතන්න. ඊළඟ කාරණාවම කියන පුළුවන් තරම් ඔයාගේ සර්කල් එක ගැන හිතන්න. ඔයාගේ ඔලුවට දෙන්නේ ගාබේජ් නම් ඔයා හැමතිස්සෙම දකින්නේ වටේට ඉන්නේ සිගරට් ගහන, වීඩ් ගහන, ඩ්‍රින්ක්ස් අරගන්න සෙට් එකක් නම් දවස ගානේ ඩේලි ඒවනම් කරන්නේ. ඔයා හිතන දැනට ඔයාට යන්න ඕන අවශ්‍ය දැනට කවදාවත් ඔයාට යන්න බෑ. පුළුවන් තරම් ඔයා වැඩක් කරද්දී පුළුවන් තරම් ඔෆිෂියල් ඒ කියන්නේ මං කියන්නේ මෙහෙමයි. පුළුවන් තරම් ඒ කියන්නේ හිතන්න නිකන් හිතන්නකෝ ඔයා ජිම් යනවා නම් ඔයාට සරමකොයි බැනියමකුයි ඇඳගෙන ජිම් යන්න බෑනේ.
ඒකට අවශ්‍ය අඳින්න ඕන ඇඳුමක් තියෙනවා, වතුර බෝතලයක් ඕනේ, ටවල් එකක් ඕනේ, කරන දේ හරියට කරන්න ඕනේ, සහ නෝට්බුක් එකක් පුළුවන් නම් තියාගන්න, වේට් එක මෙෂර් කරන්න. මම සෙට්ස් ගහනවා නම් ඒ සෙට්ස් වල වේට් එක කොච්චරක්ද, රෙප්ස් කොච්චරක් මම ගැහුවද, අද කරපු එක්සර්සයිසස් මොනවද, මම ඇබ්සල්ට කොච්චරක් මම සෙල්ලං කරාද, එහෙම ලියන්න. මොකද එතකොට ඔයාට අයිඩියා එකක් තියෙනවා මම අදට වඩා හෙට තව රෙප් එකක් ගහන්න ඕනේ, තව පොඩ්ඩක් වේට් වැඩි කරන්න ඕනේ. එහෙම ඔයාගේ ඔළුවට යනවා. ඒක හිතන්න නැතුවම කරන දෙයක්. පුළුවන් තරම් ඒක ප්‍රැක්ටිස් කරන්න හැම දෙයකදීම. නෝට් එකක් දාගන්නවා යුනිවර්සිටි එකේ මොකක් හරි ලෙක්චර් එකක් කියුණාට පස්සේ අද මම ඉගෙන ගත්ත දේවල් මේ දේවල්. මම එතකොට ඊළඟ දවසට ඇද්දි මම ගිය සතියේ මම මේ දේවල් තමයි ඉගෙන ගත්තේ කියන එක ගැන ඔයාලට අයිඩියා එකක් තියෙනවා. ඊළඟ දේ තමයි සිස්ටම් එකක් ඔයාගේ වටේ තියාගන්න. ඔයා උදේ නැගිට්ටා, ඔයා මේ වෙලාවට කෑවා, ජිම් ගියා, ඊට පස්සේ ආවා, ඔයාගේ වැඩක් තියෙනවා, මම මේ දේවල් ටික කරනවා, ඊට පස්සේ ඔයා ස්ටඩි කරන්න ඕනේ, හවස පොඩි වෝක් එකක් දානවා, මම මෙඩිටේට් කරනවා, මම ජර්නල් කරනවා, මම මේ වෙලාවට නිදා ගන්නවා. එහෙම පොඩි සිස්ටම් එක කියන්නේ රූටින් එකක් හදාගන්න. එතකොට ඔයාලට දේවල් කරන්න, ඒ ඩිසිෂන්ස් අරගන්න හිතේ ඉන්න ඕනේ නැහැ. කලින් දවසේ ඔයා ප්ලෑන් කරලා ඉවර අද දවසේ කොහොමද ගෙවන්නේ කියලා. දැන් මට පැයක් විතර ෆ්‍රී තියෙනවා, දැන් මම මොකද කරන්න කියලා කල්පනා කරන්න ඕනේ නැහැ. මොකද ඕල්රෙඩි ඔයා ලියලා ඉවරයි. මට මේ දේ දැන් කරන්න තියෙන්නේ, මම මේ දේ දැන් කරන්න ඕනේ කියන එක ඔයා ලියලා ඉවරයි. අනිත් එක ඔයා හිතන්න, ඔයා සතියක් අරගෙන කරන වැඩේ දැන් උදාහරණයක් විදිහට මෙහෙම ගත්තොත් ඔයාට ඩෙඩ්ලයින් එක දෙනවා ලෙක්චරර්ස්ලා ගත්තොත් යුනිවර්සිටි එකක නම් මාසයක් දෙකක්. හැබැයි ඔයා වැඩේ කරන්න අරගන්නේ අනිවාර්යයෙන් සතියක් දවස් 3ක් 4ක් තියලා. හැබැයි ඔයා කොහොම හරි කරගන්නවා. නැත්තේ නෑ. ඔයා වැඩේ කරගන්නවා. හැබැයි හිතන්න ඒ ඩෙඩ්ලයින් එක මේ මාස දෙකකට කලින් සතියක් දුන්නා නම් ඔයා ඒ වැඩේ කොහොමත් කරනව නේද? ඉතින් කල්පනා කරන්න, ඔයා සතියකට කරන්න ඕන වැඩ ඔයාට දවසින් කරන්න පුළුවන් නම් ඔයා අනිත් අයට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නවා. ඉතින් පුළුවන් තරම් try කරන්න ඔයාගේ වැඩ ෂෙඩියුල් කරගන්න. ඔයාගේ වැඩ කියන්නේ එක එකට කියන්නේ ගැළපෙන වැඩක් නම් ඒ දේවල් එකට කරන්න. එහෙම ප්‍රැක්ටිස් කරන්න. උදාහරණයක් විදිහට ඔයාට පුළුවන් ඔයා ස්ටඩි කරන ගම ඔයා ඉගෙන ගන්න දේවල් ඔයාට කන්ටෙන්ට් වලින් දෙන්න වැඩ දෙකක් වෙනවා. ඔයා පර්සනලි ඔයා ඉගෙන ගන්නවා, ඒ වගේම ඔයා සමාජයට මෙහෙවරක් කරනවා වගේම වෙන කවුරු හරි කෙනෙක් මේ දේවල් දැකලා ජීවිතය හදා ගන්නවා නම් අන්න. එතකොට ඔයාට පොඩි ඒ කියන්නේ අර මං කියන එක පුළුවන් තරම් ඒ වගේ අලයින් වෙන වැඩ ගලපගෙන මේ දේවල් කරන්න. මම ඊළඟට කියන දේ පුළුවන් තරම් කියවන්න, පොඩ්කාස්ට් අහන්න, ඩොකියුමන්ටරිස් බලන්න. මම ඇයි මෙහෙම කියන්නේ? මොකද හේතුව මගේ ජීවිතේ මම ගත්ත ගොඩක් තීරණ සහ මම හිතන පද්දන විදිය ගොඩක් වෙනස් වුණා මේ දේවල් නිසා. මම ඊට අවුරුදු ගානකට කලින් හිටපු කෙනා නෙමෙයි දැන්. සහ මම ගොඩක් මගේ ජීවිතේ දේවල් හදාගත්තා, මගේ ජීවිතේට ගොඩක් දේවල් එකතු කරගත්තා. මේ දේවල් වලින් ඉතින් මම ඔයාටත් කියන්නේ, මම ඔයාටත් දෙන ඇඩ්වයිස් එක ඔයා සබ්ස්ක්‍රයිබ් කරන්න කාවද කියලා හොඳට හොයලා බලන්න. ෆලෝ කරන්න කාවද TikTok එකේ, Insta එකේ, FB එකේ පොඩක් මේ දේවල් චෙක් කරලා බලන්න. ඔයාගේ වටේ ඉන්න සර්කල් එක ගැන පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න. පුළුවන් තරම් ස්ටඩි කරන්න, පුළුවන් තරම් එඩියුකේට් වෙන්න. ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් වෙන කාටවත් නෙමෙයි. ඒ හැකියාව තියෙන්නේ ඔයාටම විතරයි. ඉතින් මම කිව්වේ එකයි, හાર્ඩ් වර්ක් නෙමෙයි, ඔයා ස්මාර්ට් වර්ක් කරන්න. ස්මාර්ට් වර්ක් කරන තැනට ආවට පස්සේ ඔයා හાર્ඩ් වර්ක් කරන්න. ඒ කියන්නේ උදාහරණයකට ඔයා ඩිසිෂන්ස් ටික හරියට ගත්තට පස්සේ ඒකට පුළුවන් තරම් මහන්සි වෙන්න. නැතුව නිකන් ඔයා හිතන්න ඔයා කොච්චර මහන්සි වෙලා ඔයා දැන් ඔය කරන දේවල් ටික කරත් ඔයාට මිලියනර් කෙනෙක්, බිලියනර් කෙනෙක්, හොඳ එස්තටික් බොඩි එකක් තියෙන, ෆිසික් එකක් තියෙන කෙනෙක් වෙන්න බෑ. මොකද හේතුව ඒ කට්ටිය කරන දේවල් කරොත් තමයි එතනට යන්න පුළුවන්. ඉතින් සිස්ටම් එක හදාගන්න, හරියට ස්ට්‍රක්චර් කරගන්න, ප්ලෑන් එකක් හදාගෙන ඒ දේවල් වලට මහන්සි වෙන්න, උපරිම මහන්සි වෙන්න, ඩිසිප්ලින් වෙලා උපරිම මහන්සි වෙන්න ස්මාර්ට් විදියට. එතකොට ඔයා ඇචීව් කරන්න ඕන තැනට යයි. අනිවාර්යෙන්ම. ඉතින් මම මේක පර්සනලි එක්ස්පීරියන්ස් කරපු දෙයක් මගේ ජීවිතේ. මම ඒකයි මෙහෙම කියන්නේ. thank you so much ඔයා මේ වීඩියෝ එක බලුවා නම් subscribe කරලා like එකක් දාලා comment එකක් දාලා set වෙන්න. හැමදාම කියනවා වගේ, you have the power to transform your life. Let's build your empire. Thank you so much.